අද තොරතුරු දැනගැනීමේ දිනය තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය පිළිබඳ දිනය ලංකාවේ මේ තොරතුරු දැනගැනීමේ අයිතිය කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ ඒක අවශ්‍ය වෙන්නේ ඇයි? ලංකාවේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ගැන අත් වශයෙන්ම තියෙන නීති රාමුව තුල සහ සමාජීය රාමුව තුල දෙකෙන්ම කතා කරන්න ඕන. මොකද ලංකාවේ ව්‍යවස්ථාමය වශයෙන් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ශක්තිමත් කරන නීති රාමුවක් නැහැ. අපි බ්‍රිතාන්‍යයෙන් ලබාගත් නිදහස් ලබාගත්තට පස්සේ ඒ කාලේ තිබිච්ච නීති කොටම කියනනම් තොරතුරු මහජනතාවට රාජ්‍යාංශයෙන් එළියට නොයන නීති ගොන්නක් සමග තමයි අපිට නිදහස ලැබුණේ. ඒ නීති සංවර්ධනය කළ ජනතාවට නිදහස් ලංකාවේ ජනතාවට තොරතුරු ලබා ගන්නට තියෙන අයිතිය ස්ථාපනය කිරීමේ කිසිදු ව්‍යවස්ථාමය පියවරක් මේ වෙනකන් කිසිම ආණ්ඩුවක් අරගෙන නැහැ. දැන් අවුරුදු 50කටත් වැඩි නිදහස ලබාගෙන තිබුණත් ඒ වගේම 2000ක සහ 2003 අතර කාලය තුලදී ජනතාවත් රජයත් එකතු වෙලා තොරතුරු ලබා ගැනීමේ අයිතිය ස්ථාපනය කරන නීතිය පනත් කෙටුම්පතක් සම්පාදනය කළා. ඒක කැබිනට් එක විසින් සම්මත කරත් පාර්ලිමේන්තුවෙන් සම්මත වුණේ නැහැ. ඒ වගේම අපි දන්නවා ලංකාවේ තියෙන එස්ටැබ්ලිෂ්මන්ට්ස් කෝඩ් එකේ එන්න ආයතන සංග්‍රහය තුලත් ජනතාවට තොරතුරු දීම වැළැක්වීම සඳහා නොයෙකුත් පියවරන් තියෙනවා. දැන් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපිට සියලු දේවල් රහසිගතව සිද්ධ වෙන රාජ්‍යාන්තරයක් තමයි මේ අපිට තියෙන්නේ. එයින් පිටට කඩාගෙන යන්නට තියෙන ඉඩකඩ අසුරමින් තමයි පවතින්නේ. නමුත් වාසනාවකට වගේ එවැනි රීති වලින් ඔබට ගිහිල්ලා කතා කරන්න සූදානම් වෙච්ච යම් රාජ්‍ය නිලධාරීන් නැතුවා නෙමෙයි. නමුත් අපිට තියෙන ප්‍රශ්නය තමයි අපේ සුපලිපන් රාජ්‍යයක් බිහි කිරීම සඳහා තියෙන ප්‍රධානම අභියෝගයක් ඒ වගේම ලංකාවේ දූෂණ ඉතාම ප්‍රචලිත ලෙස පැවතීමටත් එය පාලනය කිරීමට ජනතාවගේ සහභාගීත්වය ඉතාම අඩු වෙන්න එක හේතුවකුත් තමයි මේ තොරතුරු ලබා ගැනීමේ නිදහස සීමා කිරීම. මම හිතන්නේ ලංකාවේ ගෞරවනීය රටක් බවට පත් කිරීම සඳහා අත්‍යවශ්‍යම කොන්දේසි වලින් එකක් තමයි මේ තොරතුරු ලබා ගැනීමේ නිදහස ස්ථාපනය කරන එක. ඒ සඳහා ආණ්ඩුවට ගන්න පුළුවන් පියවරවල් ඉතාම රාශියක් තියෙනවා. නමුත් ඒ මම හිතන ප්‍රධානම පියවර තමයි 2003 වර්ෂයේදී කැබිනට් එක විසින් අනුමත කරනු ලැබූ තොරතුරු ලබා ගැනීමේ පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම අනුමත කරලා පාර්ලිමේන්තුව ඔස්සේ නීතියක් බවට පත් කිරීම. ඔබ ආයතනයේ ක්‍රියාත්මක කරන දූෂණය වැළැක්වීම කියන කාරණයට අදාළව කොහොමද වැදගත් වෙන්නේ තොරතුරු ලබා ගැනීමේ නිදහස කියන්නේ? දැන් මම ඉස්සෙල්ලත් කිව්වා වගේම දූෂණය අවම කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා. ප්‍රධානතම ක්‍රමවේදය තමයි තොරතුරු මහජනතාවට ලබා ගැනීම. ඉතින් තොරතුරු මහජනතාවට ලබා දීමේ ක්‍රමවේදය අපි අපේ ආයතනයක් වශයෙන් නොයෙකුත් වැඩපිළිවෙළ මගින් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා තියෙන ප්‍රධානම බාධකයක් තමයි තොරතුරු නිදහසේ නොතැබීම. ඒක අපිට විතරක් නෙමෙයි මම හිතන්නේ විශේෂයෙන්ම ජනමාධ්‍ය වලටත් ඔක ප්‍රශ්නයක්. ජනමාධ්‍ය තොරතුරු රහසින් ලබා ගන්න ඒ තොරතුරු වල නිර්වාජ්‍යත්වයේ වගේම එහි තියෙන වළංගුතාවය පිළිබඳ ප්‍රශ්න නොයෙකුත් අවස්ථාවෙන් මතුවෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි වගේ ආයතන වලටත් ලංකාවේ ජනතා ක්‍රියාශීලීව සහභාගී අනිත් ආයතන වලටත් මේ හැමෝටම තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි මේ තොරතුරු ලබා ගැනීම ඇති නැති.